බෝගම්බර සිපිරි ගෙදරට යන්න එපා කියලා කිව්වට මට අද එහෙ යන්න සිද්ධ වුණා. වැරද්දක් කළා නෙමෙයි. ආයෙත් බෝගම්බර වන්දනාගාරේ මහජන ප්‍රදර්ශනයට විවෘත කරලා තියෙනවා. මුල්ම ප්‍රදර්ශන කාලයේදී මට මතකයි පෝලිං ගහලා මිනිස්සු බෝගම්බර වන්දනාගාරේ බලන්න ආවා. හැබැයි ඒ කාලේ මට බලන්න බැරි වුණා. ඉතින් එන්නකෝ යන්න අද මගෙත් එක්ක. හිරගේ ඇතුළට ආවහම බිත්ති පුරා අපිට දකින්න හම්බ වෙන්නේ මේ වගේ කවි පද, ආදර්ශ පාඨ, බණ පද වගේ දේවල්. මේ තියෙන සිරකුටි. ඒවා E22 ඒ විදිහට අංක කළා තමයි තිබුණේ. සිරකරුවද මිනිසයය. මේ බිත්තිවල ඇඳලා තියෙන චිත්‍ර, ලියලා තියෙන දේවල් දැක්කම ඔයාලටත් ඒක හිතේවි. හිරගෙදර ඇතුළේ ඉඳන් එළිය බලන කෙනෙකුට පේන්නේ මෙන්න මේ විදිහට. හිරකාරයෙක් විදිහට ජීවිතයක් ගත කරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි කියලා බෝගම්බර බන්ධනාගාරේ බලන්න ගියොත් ඔයාලටත් තේරෙයි. පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය ඔයාලා දවසක බලලා එන්න. ටිකට් එක වෙන්නේ රුපියල් 100යි. ගිහින් එන්න.